හායි යාළුවනේ සුබ දවසක් ඔයාලට. ඉතින් කොහොමද? ඔයාලා හොඳින් කියලා හිතනවා. මං අද ගෙනාව වීඩියෝ එකක්. මං මල් පාත්ති මල් විකුණන්න මල් පැල විකුණන්න කියලා හදන්නේ අලුතෙන්. ඒකට මේ මල් පැල හිටවන ආකාරය තමයි මේ පෙන්වන්නේ. මං පොඩියට ව්‍යාපාරයක් පටන් ගන්න කියලා බලන්නේ මල් පැල ටිකක් විකුණන්න. මම පෙන්වන්න ඔයාලට මොන වගේ මල් පැලද විකුණන්නේ කියලා ඉදිරියට පෙන්වන්න. මේ එක වර්ගයක් පැල. ඒකට මේ පස්මාද්‍ය මේ හදන ආකාරය මේ තියෙන්නේ. පස්මාද්‍ය වැලි කොම්පොස් පෝරුයි පසුයි ගෙවත්තේ තියෙන පසුයි එකතු කරලා ඔය මේ හදන පස්මාද්‍යයක්. මේ පස්මාද්‍ය මේ විදිහට හදන්න ඕන. හදලා මේ හිටවන මල් පැල මම හිතන්නේ ගොඩක් අය කැමති මල් පැල හිටවන්න. මමත් ඒ වගේම තමයි මල් පැල ගොඩක් හිටවන්න හරි ආසයි. එක මල් වර්ග හිටවන්න හරිම ආසයි. ඉතින් ඒක මට ගොඩාක් දවසේ ඉඳන් තියෙන සිහිනයක්. මේක ගෙදර ලස්සනට තියාගෙන මල් පැල හිටවලා ලස්සනට. ඉතින් ඒක හැමෝගෙම සිහිනයක් වෙන්න ඇති මං හිතන හැටියට. මම කැමති මේකට මේ රස්සාව මේ වගේ බිස්නස් එකක් පටන් ගන්නවා කියන්නේ හරිම ආසාවෙන් මේක කරන්නේ මම දැන්. පොඩියට තමයි දැන් පටන් අරන් තියෙන්නේ දැනට. මම හිතන්නේ මේක ඉදිරියට ගෙනියනවා. මම දිගටම ගෙනියයි කියලා මම හිතනවා. මම මේ පැල කරන්නේ විකුණන්න බලාගෙන මේ පැල ටික හදලා ඒක විකුණන්න බලන්න තමයි මේ පැල ටික හදන්නේ. බලමු අපි මේක හදන හැටි. මේ පැල හිටවන හැටි බලමු. මං ගෙදර හදාගත්තු මේ පැලේ ඒකේ ගොඩක් බෝ වෙලා තියෙනවා පැල. පෝච්චි දෙකක මං හිටවලා තියෙනවා. මේක පෝච්චියක්. මේ එක පෝච්චියකින් මම මේ ගලවලා මේ හිටවන්න හදන්නේ. පොලිතින් කවර් වල තමයි හිටවන්න හදන්නේ. ඉතින් දැන් මේකෙන් පැල මං හිතන්නේ 10ක් විතර ඇති 10ක් 12ක් විතර ඇති පැල. හොඳ ඒකේ තියෙන පස්මාද්‍ය හොඳ පස්මාද්‍යයක්. මං දාපු පස් ඒකෙත් ඇලි කොම්පොස් ගෙවත්තේ තියෙන පසුයි තමයි එකතු වෙලා දාලා තියෙන්නේ මේකට. ඒ හොඳට දාපු නිසා තමයි මේ විදිහට මේ පැල හැවිල්ලා තියෙන්නේ. මේකේ බෝ වෙලා තියෙන්නේ. හොඳට බෝසියට ඇවිල්ලා තියෙන්නේ මේ පැලේ. ඉතින් දැන් මේකෙන් මම පැල ටිකක් බෝ කරලා තියෙන නිසා ඒකෙන්ම කඩලා මේ වවුම් කියලා මම බිස්නස් එකක් පටන් ගමු කියලා තමයි හිතුවේ. ගෙදර තියෙන්නේ මම පොඩ්ඩක් දැනට අරගෙන හදලා ඊට පස්සේ පැල ටිකක් බෝ කරනවා. හැම පැල වර්ගෙම පැල ටිකක් බෝ කරන්න තමයි හිතාගෙන ඉන්නේ. දැන් මේකෙන් පැල ටික වෙන් කරමු. වෙන් කරන්න හදන්නේ දැන් පැල මං හිතන්නේ 10ක් විතර වෙන් කරනවා. මේකේ පැල තියෙනවා 10කට වැඩිය තියෙනවා මේකේ පැල. ඔක්කොම පැල ටික පැල කරන මම සේල් කරන්න හදන්නේ මේ පැල ටික. ඉතින් මගේ මේක ආසාවකුත් මට ගොඩක් කලින් ඉඳන් ආසාවක් තිබ්බා. පොඩියට ව්‍යාපාරයක් පටන් ගමු කියලා. ලොකුවට නැතත් පොඩියට කියන්නේ සාමාන්‍ය. මම හිතන්නේ දැන් මේක තමයි මගේ පළවෙනිම මම විකුණන්න හිටවන්න පැල ටිකක් මේ ටික. ඉතින් මම හිතන්නේ ඒක මට ඉස්සරහට හැමදේම හරියයි කියලා මම හිතනවා. මම හිතන්නේ හැමෝගෙම මේ ආසාවක් තියෙනවා පොඩියට බිස්නස් එකක් කරමු එහෙම කියලා. එන්නේ නැති මම හිතන හැටියට. මගේ ආසාවෙන් මම දැන් මේක කරන්නේ. මල් පැල හිටවලා මම ඒක සේල් කරන්න කියලා හදන්නේ. මම මේ ආසාවෙන් කරන දේ හරියයි කියලා මම ප්‍රාර්ථනා කරන මේක හරියයි. දිගටම කරගෙන යනවා මේක. මම හදන මේ පැල ටික මම පැල කරන විදිය හරිද නැද්ද කියලා මට
කියන්න මේ විදියටද හදන්නේ මේ විදියටද පැලබෝ කරලා හදන්නේ කොහොමද කියලා හරි විදියක් මට කියන්න දන්න අය. මේ මම දන්න ටික තමයි මේ මම කරන්නේ. ඉතින් මේකෙන් පැල බෝ කරපු පැල තියෙන නිසා මම මේක පූච්චියක් අරගෙන මේ පැල කරන්න හදන්නේ. මේකෙන් මම පැල ටික අරගෙන මේකෙන් පැල කරනවා. පැල කරලා තවත් බෝ කරනවා මම මේ පැල වලින් තවත් බෝ කරනවා පැල. බෝ කරලා මම ටිකක් ව්‍යාපාරයක් දිගටම බලාපොරොත්තු වෙනවා කරගෙන යන්න. මට මේ මල් පැල ව්‍යාපාරය කරන්න ටිකක් ඔයාලත් මට මේ අදහස් දන්න අය අදහස් මට දෙන්න. කොහොමද කරගෙන යන්නේ දිගටම කොහොමද කරගෙන යන්නේ එහෙම කියලා අදහස් දෙන්න මට. මම මේ පැල ටික කරන්න හදන්නේ විනෝදාංශයත් එක්කම මේක මගේ මේ මට ආදායමක් එන්නත් එක්ක තමයි මම මේක හදන්නේ. අද තියෙන තත්ත්වය හැටියට මට ආදායමක් ඕනේ කියලා හිතනවා. ඒක නිසා තමයි මම මේක පටන් ගන්නෙ. මගේ මේ පළවෙනි ව්‍යාපාරේ මම මේකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරන්න හදන්නේ මේක. මට මේකට සහයෝගයක් දෙන්න. ඔයාලගේ සහයෝගය මම බලාපොරොත්තු වෙනවා. මට මේක දන්නේ නැති දේවල් මට කියලා දෙන්න. මම මේ ප්ලාස්ටික් පැලයකින් මේ පැල මේකෙන් අරගෙන ඇවිල්ලා මම පැල කරන්නේ. මං හිතවන ආකාරය හරිද නැද්ද කියලා මම දන්නේ නැහැ. මම දන්න දේ තමයි මම කරන්නේ. මට මේක හරිද කියලා හරිනම් හරි කියලා මේ කියන්න මට. වැරදි නම් මෙහෙම නෙමෙයි හදන්නේ එහෙම කියලා මට කියන්න. මම ඒක පිළි අරගෙන කරන්නම්. දන්න අය මේක බලන හැමෝටම මම කියන්නේ දන්න අය මෙහෙම නෙමෙයි හදන්නේ මෙහෙම තමයි හදන්නේ කියලා මට ඒක කියලා දෙන්න. ඔයාලගේ අදහස් මම බලාපොරොත්තු වෙනවා. මම ඔයාලගේ අදහස් ගොඩාක් බලාපොරොත්තු වෙනවා මේ ගැන. ඒ කියන්නේ මට වියදමක් ඕන නිසා මම මේක කරන්නේ. ඒක නිසා මේක හරියන්න ඉදිරියට ගෙනියන්න මට ඕනේනේ. ඒක නිසා මට ඔයාලගෙන් අදහස් ගොඩක් ඕනේ. වෙළඳ පොළට දාන්නේ කොහෙද? ඒ තැන් තියෙනවා නම් මට කියන්න. තැන් තියෙනවා නම් මං ගිහින් දාන්න. කාට හරි පැල ඕනේ නම් සේල් කරන්නත් මං ඉදිරියට බලාපොරොත්තු වෙනවා. ඔයාලටත් පැල ඕනේ නම් කියන්න. මම මේ පැල හිටවන ආකාරය බලා ගන්න. මේ මම දන්න විදිය මම පැල කරන්නේ. මම හරිම ආසාවෙන් මම මේ පැල කරන්නේ. මම හිතනවා මේක හරි කියලා මම හිතනවා මේ පැල කරන විදිය හරි කියලා මම හිතන ආකාරය. ඔයාලත් බලන්න මේක හරිද නැත්නම් වැරදිද කියලා. ආසාවෙන් කරන දෙයක් ඉදිරියටත් කරගෙන යනවා කියන එකත් ගොඩක්ම අභියෝගයක් නේ. ආසාවෙන් කරන්නේ. ඒක සතුටින් මම කරනවා මේක. අන්න ඒකයි මම ඔයාලගෙන් අදහස් ඉල්ලන්නේ. මම ওই පැල දෙකක් හිටවන ආකාරය තමයි මම පෙන්වන්න කරන්නේ ඔයාලට. දැන් මේක පැලයක් හිටවුවා. ඒක බොහොම ආසාවෙන් සතුටින් මම මේ පැල හිටවුවේ. මම හැදූ පස් මාධ්‍යය ඒක කොහොමද කියලා මට කියන්න. ඒක මං හදපු පස් මාධ්‍යය හරිද වැරදිද කියලා මන් දන්නේ නැහැ. ඒක මේ මම දන්න දේ මන් තමයි හදලා තියෙන්නේ. ඔයාලටත් ඒක කොහොමද මේක හරි කියලා හිතනවා නම් හරි මේක තමයි හරි මෙහෙම තමයි දාන්නේ කියලා කියන්න. මම ඉදිරියටම මෙහෙම දාන්නම්. මේක පස් මාධ්‍යය වෙනස් කරන්න ඕනේ නම් කියන්න මම වෙනම පස් මාධ්‍යයක් ඔයාලා කියන විදිහට පස් මාධ්‍යය මම වෙනස් කරන්න. මම මෙහෙම ඔයාලගෙන් අහනවට ඔයාලා මුකුත් හිතන්න එපා. ඒ කියන්නේ මම මේ පළවෙනියට කරන ව්‍යාපාරයක්. මම විනෝදාංශයට ගෙදර කරන එක වෙනම දෙයක්. මම මේ ව්‍යාපාරයක්
පොඩියට ව්‍යාපාරයක් කරන්න පටන් ගන්නෙ. ඒකට මම අදහස් දන්නේ නැති නිසා තමයි මම මේ අදහස් අහන්නේ ඔයාලගෙන්. දන්න අය අදහස් කියන්න. මම පැල දෙකක් හිටවන ආකාරය තමයි මම දැන් මේ පෙන්වන්න කරලා තියෙන්නේ. තවත් පැලයක් මේ පැල කරනවා. ඒකෙන් මම මේ පැකට් එක දාන විදිහ මෙහෙම තමයි දාන්නේ කියලා මං හිතන හැටියට. ඒ විදිහට තමයි මම දාලා තියෙන්නේ. මම මේ පැල කරපු හරි සතුටින් තමයි පැල කරේ. හරිම ආසාවෙන්. මම මේ පෝච්චිය පැල කරෙත් මේ වගේ පස්මාතියක් දාලා තමයි පැල කරෙත් පෝච්චියෙත්. ඒක හරියට ඇවිල්ලා තිබ්බා. මම හිතනවා මේ පස්මාදිය හරි කියලා මං හිතන හැටියට. මේ පැලේ පැල කරනකොට යටින් මුල් ගොඩක් තියෙන ඒවායි මම මුල් ටිකක් කැපුවා. ඒ කියන්නේ ප්‍රධාන මුල ඇරෙන්න එකක් දෙකක් ඇරෙන්න මුල් ටිකක් කැපුවා. ඒ කියන්නේ මේ අර ප්ලාස්ටික් කවරේට මේ දාන්න ඉඩ මදි වෙනවා. ඒ මුල් දැම්මහම පස් මාධ්‍ය දාන්න මදි වෙනවා. ඒක නිසා මම කපලා තියෙන්නේ ටිකක් මේ මුල් ටිකක්. ඒ කියන්නේ මේ පැල ඇවිල්ලා ටක් ගාලා පැලවෙනවා බෝ වෙනවා. මේ ටක් ගාලා පස් මාධ්‍ය හරිනම් ටක් ගාලා ඇල්ලෙනවා. ඒක මුල ඇල්ලෙනවා. ඒක නිසා ගොඩක් මුල් ඕනේ නැහැ කියලා හිතලා තමයි මම මුල් ටික කැපුවේ. මේ කපලා තමයි හිටුවේ. මම ඔයාලට මේ පැල දෙකක් තමයි හිටන ආකාරය පෙන්වුවේ. මම හිතන්නේ මේ පෝච්චියේ තිබ්බ පැල 12ක් විතර තිබ්බා. 12ක් විතර තිබ්බා මේ පැල. බෝ වෙලා ඉතින් ඒ 12ම මම හිටවුවා. තව පෝච්චියකක් තියෙනවා මගේ. දැන් ඒකෙත් බලලා මම තව ටිකක් බෝ කරනවා මේවයින්. බෝ කරලා තව ඉදිරියට ගොඩාක් පැල හිටවන්න මම බෝ කරලා හිටවනවා. මේ එක පැල જાතියක් මම මේ හිටවන එක. තව ආයෙත් වීඩියෝ එකක් මම ගේන්නම් තව පැල જાති හිටවන ඒවා. ඔයාලටත් මේ වගේ පැල ඕනේ නම් මට කියන්න. මේ වගේ පැල ඕන නම් කියන්න. සේල් කරන්න තැන් තියෙනවා නම් මට කියන්න. නිට්ටඹුව අවට තියෙනවා නම් කලගෙඩි හේන නිට්ටඹුව අවට තියෙනවා නම් කියන්න. සේල් කරන්න තැන්. මේ හදලා ඉවරයි. පැල 12ක් විතර මං හැදුවා පැල ওই ටික. මම මෙතනින් නවත්තන්නම්. මගේ වීඩියෝ එක හොඳට තියෙනම් හොඳ වීඩියෝ එකක් නම් මම ලයික් එකක් දාන්න ෂෙයා කරන්න. සබ් කරලා සපෝට් එකක් දෙන්න මට.